DNS server. හොඳයි අපි බලමු මොකද්ද මේ DNS server එකක් කියලා කියන්නේ කියලා. DNS කියලා කියන්නේ domain name system කියන එක කෙටි කරලා අපිට ව්‍යවහාරික භාෂාවේදී අපිට ඇත්තටම කෙටියෙන් මතක තියාගන්න එක ලේසි නිසා DNS server කියලා අපි හඳුන්වනවා අර වචන තුනේ මුල් අකුරු තුන එකතු කරලා. ඔබට මතක ඇති අපි IP address එකක් ලබා දෙද්දී static IP address එකක් දෙන අවස්ථාවේදී ඔබට මතක ඇති අපි ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ADSL router IP address එක ලබා දුන්නා default gateway එක ඉදිරියේ. නමුත් default gateway එක ඉදිරියේ ඒ විදිහට IP address එක ලබා දුන්නත් අපිට අන්තර්ජාලය භාවිතා කරන්න බැරි වුණා DNS server එකේ IP address එක දෙන්නේ නැතුව. ඔබට මතක ඇති අපි 8.8.8.8 කියලා DNS server එක IP address එකක් ලබා දුන්නා. එහෙනම් අපි බලමු මොකද්ද මේ DNS server එකක් කියලා කියන්නේ DNS server එකේ කාර්යය මොකද්ද කියලා. අතරම DNS server එකක් කියලා කියන්නේ අන්තර්ජාලයේ තියෙන සියලුම වෙබ් අඩවි වලට අදාළ public IP තියාගෙන තියෙන database එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් සරලම උදාහරණයක් විදිහට කිව්වොත් ඔබ ඇත්තටම Facebook වලට යන්න ඔබ පාවිච්චි කරන්නේ http://www.facebook.com කියලා. හැබැයි ඇත්තටම මේකේ IP ලිපිනේ නැත්නම් IP address එක අපි දන්නේ නැහැ මොකක්ද කියලා. ඒකට හේතුව තමයි මේ IP address එක තියෙන ඉලක්කම් වලින් ඉලක්කම් විදිහට අපිට IP address මතක තබා ගන්න බැරි නිසා අපිට ව්‍යවහාරික භාෂාවකින් ඉංග්‍රීසි භාෂාවෙන් domain name එකක් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම වෙබ් බ්‍රවුසර් එක මේ විදිහට domain name එක සටහන් කරාට ඇත්තටම වෙබ් බ්‍රවුසර් එකට ඕන ඊට අදාළ හරිම public IP එක මොකක්ද කියලා. එහෙනම් මේ වෙබ් බ්‍රවුසර් එකට හැකියාවක් තියෙන්න ඕන ඒ අපි සඳහන් කරන ලද facebook.com නම් ඊට දාලා හරිම public IP address එක හොයාගන්න. එතකොට ඒක හොයලා දෙන්නේ ඇත්තටම DNS server එකේ. DNS server එකේ සියලුම වෙබ් අඩවි වලට දාලා public IP ලිපින වල ගබඩාවක් තියෙනවා. නැත්නම් code database එකක් තියෙනවා. අන්නේ නිසා තමයි අපි අටේ පේලිය දීලා DNS server එකට විදිහට අටේ පේලිය දුන්නාට පස්සේ කෙලින්ම වෙබ් browser එක access කරනවා DNS server එකේ මේ සඳහන් කරලා දෙන domain name එකට දාලා IP address එක මොකක්ද කියලා. ඒක හොයාගත්තාට පස්සේ අපිට හරිම වෙබ් අඩවියට ගිහිල්ලා නැත්නම් ඉන්ටර්නෙට් එකේ ඒ අදාළ වෙබ් අඩවිය අපේ වෙබ් browser එක තුල බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් උදාහරණයක් විදිහට අපි නැවතත් මම මතක් කරන්නම් facebook.com කියන එකට දාලා හරිම public IP එක තමයි 69.63.187.17. එතකොට මේක ඇත්තටම අපිට මතක තියාගන්න අමාරුයි. හේතුව තමයි ඉලක්කම් විදිහට තියෙන්නේ. Facebook කියලා විතරක් වෙබ් අඩවියක් තිබුණා නම් ලෝකෙම එහෙනම් ගැටලුවක් වෙන්නේ. නමුත් වෙබ්සයිට් තියෙනවා මිලියන ගාණක්. එතකොට මේ විදිහට අපිට ඉලක්කම් වලින් මතක තබා ගන්න අමාරු නිසා අපිට ඒ වෙනුවට ව්‍යවහාරික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් domain name එකක් ලබා දීලා තියෙනවා. ඒකට විතරක් විශේෂිත. එහෙනම් DNS server එක මගින් කරන්නේ ඇත්තටම මේ facebook.com වලට අදාළ හරිම public IP එක හොයලා දෙන වෙබ් browser එකට. ඒ අනුව ඇත්තටම IP සමග ගනුදෙනු කරන නිසා ඒ IP එකට දාලා හරිම වෙබ්සයිට් එක වෙබ් browser එක තුල දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. හොඳයි. මේම හිතන් facebook.com වලට ඔබට කොහොමද මතක තියාගන්න බෑ මේ වගේ ඉලක්කම් සහිත IP address එකක්. ඕක තවත් සංකීර්ණ වෙන්නේ google.com කියන වෙබ්සයිට් එකත් අදාළත් IP ලිපිනේ මතක තියාගන්න පුළුවන් හැකියාව ලැබෙනකොට. ඒ වගේම දැන් gmail.com ඔය විදිහට ගත්තොත් අපිට වෙබ්සයිට් අඩුම තරමේ මේ විදිහට ඉලක්කම් වලින් මතක තියාගන්න කියන අඩුම තරමේ අපිට මතක තියාගන්න පුළුවන් වෙබ්සයිට් වල IP ලිපින නැත්නම් IP address තුනක් විතරක්. මේ හේතුව නිසා තමයි අපිට අපි භාවිතා කරන භාෂාවකින් ඒ public IP address එක වෙනුවට අපි ව්‍යවහාරික භාෂාවකින් කියන්නේ කොටිමකුත් ඉංග්‍රීසි භාෂාවෙන් domain name එකක් කියලා text සමූහයකින් domain name එකක් දීලා තියෙන්නේ. හොඳයි. එහෙනම් ඔබට මෙන්න මේ විදිහෙන් නම් පැහැදිලිව මතක තියාගන්න පුළුවන්. මොකද ව්‍යවහාරික භාෂාවක් නිසා. හොඳයි. එහෙනම් අපි මෙහෙම හිතමු. අපි ගත්තොත් Facebook web අඩවියට යන්න. ඇත්තට මේකේ public IP එක 69.63.187.17. ඒ වගේම තමයි Google වලට ගත්තොත් 74.125.224.72 කියලා. එතකොට මම කලින් කිව්වා වගේ මේ විදිහට ඉලක්කම් මතක තබා ගන්න හරිම පහසුයි. මොකද අපි ගොඩාක් වෙලාවට අපිට පුරුදු අපි භාවිතා කරන ව්‍යවහාරික භාෂාවක තියෙන ටෙක්ස්ට්. යන්නේ නිසා තමයි මේ public IP එක වෙනුවට අපිට ටෙක්ස්ට් ආකාරයෙන් domain name එකක් දීලා තියෙන්නේ. ඉතින් ඔබට මෙන්න මේ විදිහට මතක තියාගන්න හරිම පහසුයි. හේතුව ව්‍යවහාරික ඉංග්‍රීසි භාෂාවක් නිසා. මෙහෙම හිතමු DNS server කියලා කියන හරියට මෙන්න මේ වගේ database එකක්. ඊටන බොල කලින් access හදුවා access වල කිසියම් table එකක තියෙන record සමූහයකට සමාන කරන්න පුළුවන්. ලෝකේ තියෙන සියලුම වෙබ් අඩවි වලට අදාළ IP address එහෙම නැත්නම් public IP address එක මොකක්ද කියලා DNS server එක සතුව තියෙනවා.
එහෙනම් අපි බැලූ සරලව මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි වෙන්නේ. මුලින්ම වෙබ් ලිපිනේ සඳහන් කරාට පස්සේ වෙබ් ඇඩ්‍රස් එක නැත්නම් ඩොමේන් නේම් එක සඳහන් කරාට පස්සේ ඔපරේටින් සිස්ටම් එක හරහා DNS සර්වර් එකට ගිහිල්ලා ඒ DNS සර්වර් එකෙන් බලනවා හරියට මේ නමට දාලා IP ඇඩ්‍රස් එක මොකක්ද කියලා. ඊට පස්සේ ඒක අරගෙන ඇවිල්ලා නැවතත් ඔපරේටින් සිස්ටම් එක හරහා දැන් හරිම IP ලිපිනේ දන්න නිසා ඊට අදාළ වෙබ් සර්වර් එකේ අදාළ වෙබ් අඩවිය හොයාගෙන ගිහිල්ලා ඒක කෙලින්ම ඕගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එකට ගෙනත් දෙනවා. ඊට පස්සේ වෙබ් බ්‍රවුසර් එක මගින් HTML කෝඩ් එක සාමාන්‍ය වෙබ් අඩවිය බවට පරිවර්තනය කරලා අපිට පෙන්වන්නේ කරනවා. හිතන්න මෙන්න මේ වගේ ගෑන් ළමයි 5 දෙනෙක් ඉන්නවා ගමක සඳුනි භාග්‍යා සුරේනි රාධිකා ප්‍රසංග කියලා. ඒතර මේ ගමට අලුතෙන් එනවා තවත් ගෑනු ළමෙක්. හැබැයි එයා සඳුනිව තමයි හොයාගෙන ඉන්නේ. සඳුනිව දන්නවා කාලෙකින් හම්බුනේත් නැහැ. හැබැයි සඳුනිලා ගෙදර කවදාකවත් ඇවිල්ලත් නැහැ. මේ සඳුනිව හොයාගෙන ආවට පස්සේ මේ ගමට ආවට පස්සේ මෙයා අලුත් කෙනෙක් නිසා මෙයාට කොහොමදවත් සඳුනි ඉන්න තැන හොයාගන්න අමාරුයි. ගෙවල් දෙක තුනකට ගියත් හරිම තොරතුරක් දැනගන්න බැරි නම් මෙයා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. එහෙනම් මෙහෙම හිතන්න මේ විදිහට ගමට හොයාගෙන එද්දී සඳුනිය හොයාගෙන එද්දී මේ අලුතෙන් ගෑනු ළමයට මුණ ගැහෙනවා තවත් ගෑනු ළමෙක්. හරියට හිතන්න ගමේ සියලුම තොරතුරු දන්න ගෑනු ළමෙක්. අපි කොටින්ම කෝස් ගමේ තියෙන සියලුම ඕපදූප මෙයා ගාව තියෙනවා. එහෙම නැත්නම් මේ සඳුනි වෙනුවට තවත් කෙනෙක් මේ ගමට ආවද සියලුම තොරතුරු මෙයා ගාව තියෙනවා. එහෙනම් අලුතෙන් ආපු ගෑනු ළමයා මෙන්න මේ ගමේ සියලුම අයගේ තොරතුරු තියෙන මෙන්න මේ අනික් ගෑනු ළමයව හම්බුණා නම් හරි. මොකද එහෙනම් ඇහුවනම් සඳුනි කවුද කියලා හරියටම කියන්නේ නම්බර 34 හේනේ ගම මෙන්න මේ ලිපිනේ ඉන්නේ. ඔයා යනවා නම් පාරවල් දෙකක් තියෙනවා. මෙන්න මේක තමයි ලේසින් පාර. මේ විදිහට ගියාම ඇලක් හම්බේ. ඒ ඇල පාස් කරලා යනකොට දකුණු අත පැත්තේ ගෙවල් දෙක තුනක් tie. එතනින් පොඩි ගුරු පාරක් තියෙනවා. ඒ පාර ගිහිල්ලා හම්බෙන පළවෙනිම වම් අත පැත්තේ ගේ ගියා. අන්න දැන් හරිම තොරතුරු ලැබුණා. අලුතෙන් ආපු ගෑනු ළමයට ඒ කියපු විස්තර අනුව ඒ අදාළ සඳුනිය හොයාගෙන යන විතරයි තියෙන්නේ. හරියටම DNS සර්වර් එක කියලා කියන්නේ මෙන්න මේ වගේ. අපි ලබා දෙන ඩොමේන් නේම් එකට දර හරිම පබ්ලික් IP එක මොකක්ද කියලා හොයලා දිනනවා.